අවසන් කරලා නැවත තරග ආරම්භක ස්ථානයේ දිවගෙන එන්න ඕනේ. තරග ආරම්භක ස්ථානයේ දිවගෙන එන මුල්ම තරගකරු තමයි ප්‍රථම ස්ථානයේ ගන්නේ. ඒ අනතුරු වෙන තරගකරුවා කෙවන ස්ථානයේදී අපි තෝරාපත් කර ගන්නවා. ඒ විදිහට තමයි තරගයේ ක්‍රියාත්මක වෙන්නේ. කිසිම කෙනෙක් පරිස්කේඩිය අධ්‍යයනය අල්ලන්න බෑ. ඔබ අධ්‍යයනය අපි ගැටලා තියෙන්නේ. 1 2 3 අපි කවුන්ට් කරාට පස්සේ තරගය ආරම්භ කරන්න ඕනේ. සම්පූර්ණ යා කාවද එක්කන් එන්නේ කියලා. කාවද එක්කන් එන්නේ කියලා කියා. අවසන් කරලා නැවත තරග ආරම්භක ස්ථානයේ දුවගෙන එන්න ඕනේ. ඉන්නේ පළවෙනි තරගකරු තමයි ජයග්‍රාහකයා විදිහට තෝරාපත් කරගන්න. නෑ බෑ උඩ මොකක්ද ප්‍රශ්නයක් දාන්නේ. පොඩේ හිටහන්. එහෙනම් අපි දැන් සූදානම් වන්නේ බලිස් කැමේ තරගය සමාරම්භ කරන්න. ඔන්නේ අපි කවුන්ට් එක දෙන්න යන්නේ. 1 යකෝ මාර මෙහෙට කමන්නේ. තරගය ආරම්භ වුණා. ගයි කියපු ගමන්නේ බං අපි බලමු කවුද මුලින්ම පරිස් ගෙඩිය කාලා ඉවර කරන්නේ. පරිස් කන්න වැඩිපුරම කැමති කවුද? වැඩිපුරම වේගෙන් කන්න පුළුවන් කාටද කියලා අපි බලමු එහෙනම්. අන්න බබෝලා පරිස් ගෙඩිය කාලා තරගයේ ජයග්‍රහණය කරන්න කියන. ඉක්මනින්ම පරිස් ගෙඩිය කාලා ඉවර වෙලා අවසන් කරපු ගමන් තරග ආරම්භක ස්ථානයට වාර්තා කරන්න ඕනේ. එවිට අපි ඔබව ජයග්‍රාහකයෙක් විදිහට තෝරාපත් කරගන්නයි. බනිස් කැමේ තරගයේ සවුව මේ විදිහට මේ පැත්තේ ක්‍රියාත්මක වෙද්දී අලියට ඇස තැබීමේ තරගයේ සවුව තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කඩා මුට්ටි බෙදීමේ තරගයේ සවුව මේ වෙනකොට අවසන් වෙලා තිබෙනවා. ඒ ජයග්‍රාහකයන් තෝරාපත් කර ගැනීමේ කටයුතු මේ වෙනකොට සිදු වෙන්නේ. අපි තව සුළු මොහොතකින් මේ තරගයේ සවුවෙන් අනතුරුව හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන බනිස් ගෙඩිය කාලා සම්පූර්ණ ඉවර වෙලා නැවත අපි තරගය ආරම්භ කරපු ස්ථානයට දුවගෙන එන්න ඕනේ. එහෙම දුවගෙන එන පළවෙනි තරගකාරිනිය තමයි ජයග්‍රාහකයා විදිහට අපි තෝරාපත් කරගන්නේ. මේ තරගයේ සවුවේ ප්‍රථම ස්ථානය පමණයි අපි තෝරාපත් කරගන්නේ. ඉරුණි කනෝ නෙමෙයි කිව්වේ. තවමත් තරගයේ ක්‍රියාත්මක වෙනවා. තරගකාරිනියන් තව දුරටත් බනිස් ගෙඩිය කනවා. අපි කවුද ජයග්‍රහණය කරන්නේ? ඉරුණි කයෝ. තවමත් කිසිදු තරගකාරිනියක් ජයග්‍රාහකෙක් බවට පත් දැන් ජයග්‍රාහිකාව ඔය තරෂ වද දෙන්නවා විනාඩිය ඊට. ඉන්නේ කහලි කරයන් බරිස් කැමේ තරගාංශයේ මේ විදිහට මේ පැත්තේ ඔව් බරිස් කැමේ තරගාංශයේ ජයග්‍රාහිකාව වාර්තා වෙන අපි සොයා ගන්න ඔබට උණුසුම් සුබ පැතුම්. ඒ සමගින් බරිස් කැමේ තරගාංශය අපි අවසන් කරනවා. ඊළඟට අපි සූදානම් වන්නේ දෙහි ගෙඩිය මත හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාමේ තරගාංශය